Hi everyone, කොහොමද ඔයාලට? අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ grilled chicken with vegetable dish එකක්. එහෙමනම් අපි බලමු ඒකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. අවශ්‍ය ද්‍රව්‍ය තමයි chicken breast එක ඕනි. ඊට පස්සේ soya sauce ඕනි, olive oil, ලුණු මෙතන තියෙනවා, ගම්මිරිස්, කෑලි මිරිස්, garlic තියෙනවා, දෙහි තියෙනවා. ඒක chicken එකට ඕනි. මේක තමයි vegetable ටික ඔයගොල්ලන්ට කැමති එළවලු ටිකක් ගන්න පුළුවන්. මම මේ අරගෙන තියෙන ටික තමයි මේ මාචරින් එක ඕනි. සනම දෙහි ගෙඩිය මෙහෙම මිරික ගන්නවා. මේක අපි chicken එක marinate වෙන්න තමයි මේ mix එක හදන්නේ. ඊට පස්සේ soya sauce දානවා. පස්සේ olive oil මම පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල්. ඔයාලට කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ගම්මිරිස් ස්වල්පයක්. ලුණු මම අතේ ප්‍රමාණයට මේ විදිහට දානවා. මොකද මම ලුණු වැඩි කන්නේ නැති නිසා. ඊට පස්සේ කෑලි මිරිස් මේ ගානට දාගන්නවා. දාලා මේක mix කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට mix කරලා අපි මේ mixer එකට chicken breast ටික දාගන්නවා. මේ විදිහට මේක හොඳට marinate වෙන්න තියන්න ඕනි. පැය භාගයක් එහෙම නැත්නම් විනාඩි 40ක් වගේ ප්‍රමාණයක්. chicken ටික දාලා ඒක උඩින් මම මෙන්න මේ විදිහට ග්‍රේට් කරගත් සුදු ලුණු ටික මේකට දානවා. දාලා ඒකත් හොඳට mix කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේක හොඳට mix කරලා මම මේක marinate වෙන්න පැය භාගයක් එහෙම නැත්නම් විනාඩි 40ක් තියනවා පැත්තකින්. මගේ vegetable එක ගන්නෙ. මේක මම කියවනේ මේක මම බොයිල් කරලා අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට කන්න අකමැති කෙනෙක්ට අපිට පුළුවන් චුට්ටක් බටර් චුට්ටක් දාලා මේක fry කරගන්න. ඊට පස්සේ මේක රත් වීගෙන එනකොට අපි බොයිල් කරගත් එළවලු චුට්ට දානවා ඒකට. මේක චුට්ටක් fry කරගන්න තමයි රසයි. කැරට් ටික ඔයාලට කැමති එළවලුවක් ගන්න පුළුවන්. මම ගත්තේ මගේ කැමැත්ත අනුව. මේකට ගම්මිරිස් චුට්ටක් දාන්න ඕනේ. ඊට පස්සේ ලුණු පොඩි ප්‍රමාණයක් ඔන්නෝම දාලා මේක චුට්ටක් fry වෙනකන් තියෙනවා. ඔලිව් ඔයිල් චුට්ටක් දාගන්නවා. මේක රත් වුණාට පස්සේ අපි chicken එක දාගන්නවා. chicken එක හැදිලා එනකොට මෙන්න මේ විදිය තමයි තියෙන්නේ. මේක හැදිලා ඉවරයි. අද මම හැදුවේ grilled chicken with vegetable dish එකක්. ඉතින් ඔයාලත් වෙනසකට මේ විදිහට හදලා බලලා කන්න ගෙදර ඉන්න අයටත් මේ විදිහට හැදුවම කන්න ආස හිතේ. එහෙමනම් අමතක කරන්න එපා නිමාලි දෙල්ලල YouTube channel එක subscribe කරන්න. ගිහින් එන්න. bye.